සූදානමින් ඉන්නේ බොහෝමයක් දෙනා උවමනාවෙන් බලා හිටපු විශේෂාංගයක් එක්ක. ඒ තමයි කොහොමද සුන්දර වෙන්නේ කියන කාරණාව ගැන අපි කතා කරන්නත් කරන්නේ නෑ අපේ වැඩසටහනේ. ඉතින් සුන්දරත්වය ගැන කතා කරොත් සුන්දර වෙන්න විවිධාකාරයේ ක්‍රම තියෙනවා. හැබැයි අපි බලන්න ඕන අපේ තියෙන සුන්දරත්වය රැකගෙන අපි බොහොම පරිස්සමෙන් කොහොමද සුන්දර වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි ගොඩාක් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් දැන් අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ රූසිලෝන් නිෂ්පාදන සමගින් කොහොමද ඔබ ඉතාමත් පරිස්සමෙන් සුන්දර වෙන්න කියන කාරණාව ගැන කතා කරන්න. ඉතින් රූසිලෝන් නිෂ්පාදනයන් පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රූසිලෝන් නිෂ්පාදන උපදේශක වෛද්‍ය මනුක ජයරත්න මහත්මයා. ඉතින් ඔබතුමන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහනට ආයුබෝවන්. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රූසිලෝන් සමාගම් සමූහය රූසිලෝන් රූපලාවන්‍ය උපදේශිකා බදුල්ල සැලොන් හැඩකාරී අධිපතිනි පාඨමාලා උපදේශිකා රෝෂිකා දිසානායක මහත්මිය ඔබතුමියත් ඉතාමත් ආදරයෙන් එකතු කරගන්නවා වැඩසටහනට ආයුබෝවන්. ඉතින් රෝෂිකා මහත්මිය කියලා කියන්නේ බදුල්ල ප්‍රදේශයේ ජනප්‍රිය දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්. ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ ඌව පළාතේ ඉන්න රූපලාවන්‍ය පිළිබඳව උපදෙස් දෙන්න මම හිතන්නේ ඉතාමත් ජනප්‍රිය හා ඉතාමත් ආදරණීය කෙනෙක්. ඉතින් බදුල්ලේ ආදරණීයම රූපලාවන්‍ය ගුරුතුමිය කිව්වොත් මම නිවැරදි. ඉතින් ඒත් එක්කම තමයි දැන් ඔබ මේ වෙනකොට රූසිලෝන් මාකටිං ප්‍රයිවට් ලිමිටඩ් හි රූපලාවන්‍ය උපදේශිකාව ලෙස මුළු රටක් ඔබව හඳුනනවා. මුළු රටක් ඔබව ඉතාමත් ආදරයෙන් වැළඳගෙන ඉන්නවා. ඉතින් අද දවසේදී වැඩසටහනේ මොන වගේ නිෂ්පාදනයන් පිළිබඳවද අපි කතා බහ කරන්න සූදානම්ින් ඉන්නේ මොන වගේ රූපලාවන්‍ය උපදෙස් අද දවසේදී අපි ලබා දෙන්නේ. ශාලිනී මම නිතර මතක් කරන දෙයක් තමයි අපි රුවාලංකරණයේදී සත්කාර කිරීමේදී බාහිර සත්කාර අභ්‍යන්තර සත්කාර කියන ආකාර දෙකටම මේ වෙනකොට සත්කාර කරනවා. මෙතනදී අපි මොනතරම් ගුණාත්මක නිෂ්පාදනයක් බාහිරෙන් ආලේප කරත් බාහිර සමට බාහිරෙන් අපි භාවිතා කළත් අපේ අභ්‍යන්තරය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් විශේෂයෙන් අභ්‍යන්තර පෝෂණය අභ්‍යන්තරයට අවශ්‍ය පෝෂණ සංඝටක නිසි පරිදි ලැබෙන්නේ නැත්තම් අපි අර බාහිරෙන් ආලේප කරන ආලේපවල උනත් ගුණාත්මක භාවය උපරිමයෙන් අපිට ලබා ගන්න බෑ. අනිත් එක අපි දැන් බොහෝ දුරට කාර්යබහුල සමාජයක ජීවත් වෙනවා. ඇත්තටම අපිට අපේ පෝෂණය, අපේ සුන්දරත්වය මේ දේවල් මගේ ඇරෙන දේවල්. ඒ නිසා වර්තමාන සමාජයේ බොහෝ විට අභ්‍යන්තර සත්කාරවල අවශ්‍යතාවය අපිට තදින්ම දැනෙන්න අරන් තියෙනවා. ඒ වෙනුවෙන් රෝසිලෝන් මාකටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විශේෂයෙන් ඔබේ රුවාලංකරණය වෙනුවෙන් අවශ්‍ය කරන පෝෂණ සංඝටක, ආයුර්වේදීය සංඝටක මේ සියල්ල එක්කව කරලා අභ්‍යන්තර සත්කාර වශයෙන් ලබා ගන්නට පුළුවන් කැප්සූල් වර්ග කීපයක් පිළිබඳව හඳුන්වලා දීලා තියෙනවා. කැප්සූල් වර්ග මේ සම්බන්ධව අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී අපේ වෙනිවැල් කැප්සූල් එක, ටර්මරික් කැප්සූල් එක, කැරට් කැප්සූල් එක, ඇක්ටිව් ෆෙයානස් කැප්සූල් එක, විටමින් C කැප්සූල් එක පිළිබඳව මම හිතන්නේ මම පසුගිය වැඩසටහනේදී පරිභෝගිකයන්ට පොරොන්දු වුණා අපේ අභ්‍යන්තර සත්කාර පිළිබඳව වෙනම දිනයක කතා කරනවා කියලා. ඒ වෙනුවෙන් තමයි අද මම සූදානම් වෙලා ඉන්නේ. හොඳයි. දැන් වෛද්‍යතුමනි දැන් රෝෂිකා මහත්මියගෙන් මේ නිෂ්පාදනය පිළිබඳව අපි වැඩිදුරටත් කතා කරන්න කලින් මම මෙහෙම ප්‍රශ්නයක් වෛද්‍යතුමන්ගෙන් අහන්න කැමතියි. දැන් තාමත් බොහෝමයක් දෙනා කියනවා මේ වගේ පෝෂණ අතිරේකයක් ගන්නකොට අපි මේ වගේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්න පුළුවන්. මේක ටිකක් බයයි කියන කාරණාව. ඉතින් වෛද්‍ය විද්‍යාත්මකව කිව්වොත් මේ වගේ දෙයක් ලබා ගැනීම අනුමත කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම සල්ලි මේ අපේ දැන් වෛද්‍යානුකූල ආයුර්වේද වෛද්‍යානුකූල බැලුවත් අභ්‍යන්තර ඖෂධ බාහිර ඖෂධ වර්ග මේ භාවිතා වෙනවා ආයුර්වේදයේදීත්. ඉතින් වැඩිපුරම තියෙන්නේ අභ්‍යන්තර ඖෂධ. මොකද දැන් බාහිර විදිහට ගත්තොත් එහෙම තෛල වර්ග, ආලේපන, ඒ වගේම පත්තු වගේ දේවල් තමයි ආයුර්වේදයේ භාවිතා වෙන්නේ. නමුත් අභ්‍යන්තර විදිහට චූර්ණ වර්ග, කෂාය, අරිෂ්ඨ, ආසව, ලේප, ගුලි වර්ග ඕවා ගොඩාක් තියෙන්නේ ගත්තාම මේ අභ්‍යන්තර යොදන ඖෂධ. ඉතින් ස්වභාවික දෙයක් නම් අනිවාර්යයෙන්ම ස්වභාවික නිෂ්පාදනය කරන දෙයක් නම් එහෙම ගැටලුවක් නැහැ. මොකද අපි ආයුර්වේදයේදීත් ස්වභාවික 100%ක් ස්වභාවික දේවල් තමයි ඖෂධ විදියට භාවිතා කරන්නේ. ඒ හින්දා එහෙම ලොකු ගැටලුවක් නැහැ. මේ මොකද ස්වභාවිකත්වයට එක තමයි අපි යන්න ඕනේ. එතකොට අපේ අතුරු ආබාධ රහිතව අපිට ශරීරයට විෂ බවකින් තොරව ඒ ශරීර නිරෝගීව දිගු ආයුෂ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්. හොඳයි. ඉතින් වෛද්‍යතුමන්ගේ උත්තරයත් එක්ක රෝෂිකා මහත්මිය අපි කතා කරමු වෙනිවැල් කැප්සියුල් එක පිළිබඳව. වෙනිවැල් කියලා කියන්නේ අපි දන්නවා අතීතයේ ඉඳලම අපි රුවාලංකරණය වෙනුවෙන් යොදාගත්තු දේශීය ආයුර්වේදීය අමුද්‍රව්‍යයක්.
මෙතනදී වෙනිවැල් අපි ආයුර්වේදයේදී රුවාලංකරණය වෙනුවෙන් යොදාගන්නේ අපේ මුළු ශරීරයම ඒකාකාරී රන්වන් පැහැයකට හරවා ගැනීමේ අපේක්ෂාවෙන්. එතනදී අපි අපේ වෙනිවැල් කැප්සූල් එක තුල වෙනිවැල්, විටමින් C ඒත් එක්කම ටර්මරික් කස්තුරි කහ අන්තර්ගත කරලා තියෙනවා. මේ තුනම එකම කැප්සූල් එකක් තුළ අන්තර්ගත කිරීම එක පැත්තකින් පරිභෝගිකයන්ට පහසුවක් වෙලා තියෙනවා තමන්ගේ ශරීරයට අවශ්‍ය ඩෝස් එක. දෛනිකව අවශ්‍ය ප්‍රමාණය ඒ විදිහටම අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා වෙනිවැල් අධික තිත්ත රසයෙන් යුක්තයි. ඉතින් වෙනිවැල් සාමාන්‍යයෙන් අපිට කසායක් එක්ක එහෙම නැත්නම් වෙනිවැල් සම්බල බොන්න අමාරුයි. ඒ වගේ අවස්ථාවක එහෙම බොන්න අකමැති අපහසු අයට වෙනිවැල් වල තියෙන ගුණාත්මක භාවය බොහොම පහසුවෙන් තමන්ගේ ශරීරයට ලබා ගැනීමේ හැකියාව කැප්සූල් එක තුල අපි උදා කරලා දීලා තියෙනවා. ඒත් එක්කම විටමින් C ගත්තොත් විටමින් C කියලා කියන්නේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක තියාගන්න පුළුවන් විටමින් වර්ගයක්. ඒත් එක්කම ටර්මරික් වල කර්කියුමින් කියන ඇන්ටිඔක්සිඩන්ට් එක තියෙනවා. එතකොට අපි දන්නවා ෆ්‍රී රැඩිකල්ස් තත්ත්ව වගේ තියෙනවා නම් ඇන්ටිඔක්සිඩන්ට් පාලනය කර ගැනීමේ අවශ්‍යතාවයක් වෙනුවෙන් අපි ඇන්ටිඔක්සිඩන්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් එතකොට අපිට වෙනිවැල්, ටර්මරික්, විටමින් C කියන මේ තුනම එක කැප්සූල් එක තුල අන්තර්ගත කිරීම තුළ ඔබේ ශරීරයේ සුන්දරත්වය වෙනුවෙන්, ශරීර සෞඛ්‍යය වෙනුවෙන් ලොකු පිටුහලක් ලබා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් එතකොට වෛද්‍යතුමනි අපි කතා කරමු මේ දේශීය ආයුර්වේදයට අනුව වෙනිවැල් සහ කහවල තියෙන ගුණාත්මක භාවය පිළිබඳව. ඔව් අපි මුලින්ම වෙනිවැල් ගත්තොත් එහෙම වෙනිවැල් අපි දන්නවා අතීතයේ ඉඳන්ම අපේ දේශීයව හඳුනා ගන්න පුළුවන් ඉතා ප්‍රබල ඖෂධයක්. මොකද වෙනිවැල් වලට තියෙනවා විශේෂ හැකියාවක් විස බීජ නාශනයට. ඒ වගේම අපේ මේ ප්‍රතිශක්තිකරණයේ ඉහළ දැමීමේ හැකියාවකුත් වෙනිවැල් වලට තියෙනවා. ඉතින් අපි දන්නවා පහුගිය කොරෝනා කාලයේදී වෙනිවැල් අපේ ඖෂධ විදිහට විශාලව භාවිතා කරා. මේකට ප්‍රධාන හේතුව තමයි මේකේ මේ එන තික්ත රසය, ඒ වගේම තික්ත කෂාය රසය. ඉතින් මේකෙන් ප්‍රබල හැකියාවක් තියෙනවා වෛරස් වලට ඔරොත්තු දීමේ හැකියාව. ඉතින් ඒක අපේ ශරීරය තුළ අභ්‍යන්තරව වර්ධනය කරන්න වෛරස් වලට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාව වැඩි කරලා අපේ රෝග නිවාරණයට අපි වෙනිවැල් ප්‍රබල දායකත්වයක් දක්වනවා. බාහිර විදිහට ගත්තොත් එහෙම මේ කහ ආලේප කිරීමෙන් සූර්යාලෝකයට සම ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරනවා. ඒ වගේම අපි දන්නවා සමේ ආසාත්මිකතාවයන් එන අයට කහ භාවිතා කරන එක ඉතාම හොඳයි. ඒ වගේම සමේ නිරෝගීකම් පවත්වා ගන්න, ඒ වගේම සමේ පැහැය වැඩි කරගන්න, පැහැපත් වෙන්න මේ කහ බාහිර වශයෙන් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අභ්‍යන්තර විදිහට අපි ඖෂධවලදීත් අපි ඇත්තටම කහ භාවිතා කරනවා. අර මම කලින් කිව්වා වගේ ආසාත්මිකතාවයන් ඇතිවීම නිතර අපි දන්න සමාජයේ දැන් පොඩි මොනාහරි ආහාරයක් ගත්තත් ආසාත්මිකතාවයක් වෙනවා. ඉතින් කහ ඖෂධය පාවිච්චි කරපම ආසාත්මිකතාවයන් නිතර මතුවෙන එක නවත්ත ගන්න පුළුවන්. ඊළඟට මෙහි තියෙන හොඳ ආහාර ජීර්ණ හැකියාව. ඒකයි අතීතයේ ඉඳලා කහ අපේ ඖෂධයක් විදිහට කුළු බඩුවක් විදිහට භාවිතා වෙන්නේ. එතකොට ආහාර හොඳින් ජීර්ණය කරලා අපේ ශරීරයට උරා ගැනීමේ හැකියාව මේ කහ වලින් වැඩි කරනවා. ඉතින් ප්‍රබල ඇන්ටිඔක්සිඩන්ට් එකක් විදිහටත් මේ කහ පාවිච්චි වෙනවා. එතකොට අපේ වයසට යාම ඔය අපි දන්නවා ෆ්‍රී රැඩිකල්ස් නිසා අපේ මේ රුධිරගත ශරීරගත ෆ්‍රී රැඩිකල්ස් හේතුවෙන් තමයි අපේ වයසට යාම එන්නේ. ඉතින් ඒ වයසට යාම ප්‍රමාද කරගන්න පුළුවන් මේ කහ අපිට මේ ස්වභාවික කහ ශරීරයට ලබා ගැනීම. ඉතින් මේ වගේ විශාල ප්‍රයෝජන රාශියක් මේ කහවල නැත්නම් ටර්මරික් වල අඩංගු වෙනවා. හොඳයි. දැන් රෝෂිකා මහත්මිය මේ කැරට් කියලා කියන්නේ අපි එළවලුවක් විදිහට නේ ගන්න. නමුත් දැන් අපි ලස්සන වෙන්න මේ කැරට් ජූස් එහෙම හදලා බොනවා. ගොඩක් අය කියනවා කැරට් ජූස් හදලා බිව්වම පාට වෙනස් වෙනවා අපේ හැමේ එහෙම කියලා. අපි මේ කැරට් කැප්සියුල් එක ගැන කතා කරමු. ඔව් චාලිනී, අපි දන්නවා අපේ සමේ ශෛල ප්‍රමාණයක් දෛනිකව විනාශ වෙනවා. ඒත් මේ විනාශ වෙන සෛල ක්‍රමානුකූලව අපේ හැම මතේ ඉවත් යන්න ඕනේ. ඒ ඉවත්ව නොයෑම තුළ තමයි මම කිව්වේ ප්‍රී රැඩිකල්ස් තත්ත්වයන් වගේ අපි හඳුනන මුක්ත කණ්ඩක කියලා. මේ ප්‍රී රැඩිකල්ස් තත්ත්වයන් වගේ සමමත ඇති වුණාම අපිට අර බාහිරින් ආලේප කරන ආලේපනවල ගුණාත්මක භාවය උපරිමයෙන් ළඟා කරගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. අන්න ඒ වෙනුවෙන් අපිට ප්‍රබල ඇන්ටිඔක්සිඩන්ට් එකක් ශරීර අභ්‍යන්තරයට ලබා දිය යුතුමයි. ඒක තමයි අපිට ඒකට තියෙන එකම විසඳුම.
ඉතින් එතනදී කැරට් කියලා කියන්නේ කැරට් වල බීටා කැරොටීන් විශාල වශයෙන් අන්තර්ගත එළවලු. ඒත් බීටා කැරොටීන් කියලා කියන්නේ මේ ෆ්‍රී රැඩිකල්ස් තත්ත්වය පාලනය කරන්න පුළුවන් හොඳ ඇන්ටි ඔක්සිඩන්ට් එකක් හැටියට අපට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට අපි ගන්න කැරට් වල තියෙන බීටා කැරොටීන් අපේ ශරීර අභ්‍යන්තරයට ලැබෙන විටමින් A හැටියට. විටමින් A කියලා කියන්නේ අපේ ශරීරය නිරෝගී කරන්න, විශේෂයෙන් දැස් වල පෙනීම පවා යහපත් කරන්න, හැමේ සුන්දරත්වය පවත්වාගෙන යන්න, ඒ වගේම හැම රැලි ගතිය ඇති වෙනකොට ඒක පාලනය කරන්න, ඒත් එක්කම හැමේ තියෙන පැහැය ඉස්මතු කරන්න, වැඩි කරලා පෙන්වන්න ප්‍රබලව දායකත්වයක් දෙන ඒ සියල්ලට වැඩිය ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය, ඔක්සිජන් හුවමාරුව නිසියාකාරව ක්‍රියාත්මක වෙන්න උදව් වෙන විටමින් වර්ගයක්. ඉතින් මේ සියල්ල නිසා කැරට් එළවලුවක් හැටියට ගත්තත්, කැප්සූල් එකක් හැටියට ගත්තත්, කැරට් වල සාරය මේ කැප්සූල් එක තුල අන්තර්ගත කරලා තියෙන්නේ අපිට උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් අපේ සුන්දරත්වය වෙනුවෙන්, රුව අලංකරණය වෙනුවෙන්. විශේෂයෙන් අපි දන්නවා කැරට් හොයා ගන්න අමාරු අවස්ථා තියෙන්න පුළුවන්. එක පැත්තකින් කැරට් ආහාරයට ගන්න අකමැති අය. දැන් අපි කැරට් ජූස් හදලා බොන්නේ කැරට් එළවලුවක් හැටියට, ව්‍යංජනයක් හැටියට කන්න අකමැති අයනේ. ඒ වගේ කැරට් කන්න අකමැති කෙනෙකුට මේ වගේ කැප්සූල් එකක් භාවිතා කිරීම තුළ කැරට් වල තියෙන ගුණාත්මක භාවය ඔබේ ශරීරයට උපරිමයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් වෛද්‍යතුමන්ගෙමුත් මම දැනගන්න කැමති වෛද්‍ය විද්‍යාත්මකව මේ විටමින් A එහෙම නැත්නම් බීටා කැරොටින් වලින් අපේ ශරීරයට තියෙන ප්‍රතිලාභ මොනවද? ඔව්, ඇත්තටම විටමින් A කියන්නේ ශරීරයට ඉතාම වැදගත් වෙන විටමිනයක්. අපිට විටමින් A කියන එක ඍජුවම ගන්න පුළුවන් මාංශ සහ කිරිවලින්. ඉතින් බීටා කැරොටින් කියන්නේ ඒකේ අපි ආහාර විදිහට ගන්නකොට එන අවස්ථාවක්. ඒක ශරීර අභ්‍යන්තරයේදී විටමින් A බවට පරිවර්තනය වෙනවා. අපි දන්න ප්‍රෝ විටමින් A කියලා හඳුන්වන්නේ බීටා කැරොටින්ම තමයි. ඉතින් අර මාංශ සහ කිරිවලට අමතරව අපිට කහ පැහැති එළවලු පළතුරු වර්ග වල තමයි ඇත්තටම ඔය කියන විදිහට බීටා කැරොටින් තියෙන්නේ. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම ශරීරයට ගැනීමෙන් අපේ මේ අර අපි දන්නවා අඳුරේ පොඩි දෘෂ්ටිකත්වයක් තියෙනවා අපිට අඳුර වෙලාවලදී පෙනීම. ඒකද ඇහි රෙටිනා එකට තමයි ඒ මේ විටමින් A අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ. එතකොට රෙටිනා එකේ ඒ වර්ණක නිපදවීමට විටමින් A අවශ්‍යයි. ඉතින් ඔතනදී විටමින් A වල ප්‍රබල ක්‍රියාකාරීත්වයක් තියෙනවා අර අඳුරේ දෘෂ්ටිකත්වයක් මේ අපිට ඇති කරගන්න. ඊළඟට තවත් වැදගත් සාධකයක් තමයි විටමින් A වල තියෙනවා අර අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ හැකියාව. උදාහරණයක් විදිහට මේ සමේ ඒ වගේම මියුකස් මෙම්බ්‍රේන් එක අපි දන්නවා අර ශ්ලේෂ්මල පටල තියෙන ස්ථානවල සුදු රිද්‍රාණු වල ක්‍රියාකාරීත්වය වැඩි කරන්න විටමින් A අනිවාර්යෙන් ඕනේ. ඉතින් ඒ වගේම ගර්භණී මව්වරුන්ට තමන්ගේ කලලේ වර්ධනය කරගන්න අනිවාර්යෙන්ම විටමින් A ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි අපි ඔය කහ පාට එළවලු පළතුරු වර්ග නිතර ගර්භණී කාලය තුලදී ගන්න කියලා කියන්නේ. ඒ වගේම දරුවන්ගේ ගත්තාම දරුවන්ගේ ඉන්ද්‍රිය වර්ධනයටත් අස්ථි වර්ධනයටත් විටමින් A අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ විටමිනෙන් තමයි අර අස්ථි වර්ධනය, ඉන්ද්‍රිය වර්ධනයේ ප්‍රමුඛ ක්‍රියාකාරීත්වයක් ගන්න. ඉතින් එතකොට කුඩා කාලේ ඉඳලා වර්ධනය වෙන්නත් අනිවාර්යෙන් විටමින් A අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම විටමින් A කියන්නේ අපේ ශරීරයේ මේ ඉන්ද්‍රිය වර්ධනයට ප්‍රබලව දායක වෙනවා. මොකද කලලවදී සිට ලොකු වෙනකන් ඊට පස්සේ ඇස් පෙනීම වර්ධනය කරගන්න ඕ වගේ අවස්ථාවලදී විටමින් A අනිවාර්යෙන් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි ස්වභාවික එළවලු පළතුරු වර්ග ගන්න ගමන් අර වගේ විටමින් A ගත්තාම අපිට ඒක ඊටාම නිරෝගීකම් පවත්වාගෙන ඉතා වැදගත්. ඉතින් ආයෙත් එකම මේ රෝෂිකා මහත්මියගේ පැත්තට මම ආයෙත් යමු වෙනවා. ඉතින් මේ ඇක්ටිව් ෆෙයානස් කියලා කියන්නේ මොකක්ද? ඔව් ශාලිනී, අපි මොනතරම් මේ විදිය වැඩසටහන් වල දැනුවත් කරත්, කොයි තරම් රූපලාවන්‍ය උපදෙස් දුන්නත් අපේ අය හරි කැමති ඉක්මන් ප්‍රතිඵල ගන්න. ෂණික විසඳුම්නේ හොයන්නේ. ඉතින් ඒ වෙනුවෙන් විශේෂයෙන් රෝසිලෝන් මාකටින් ප්‍රයිවට් ලිමිටඩ් නිෂ්පාදන කාලයක් තිස්සේ ගුණාත්මක නිෂ්පාදන හැටියට මේ වෙනුවට පාරිභෝගිකයෝ ඉහළ ප්‍රතිචාර දිනාගෙන තියෙනවා. ඒ අනුව පාරිභෝගිකයෝ අපෙන් දිගින් දිගටම ඉල්ලීමක් කරා ගුණාත්මකව ඉක්මනින් පැහැපත් වෙන්න සුදුසු නිෂ්පාදනයක් ඒ අය වෙනුවෙන් ලබා දෙන්න කියලා. විශේෂයෙන් බ්ලීචින් වගේ සැර ආසාදිත තත්ත්වයන්ගෙන් තොරව
බොහෝ විට ඉක්මන් ප්‍රතිඵල ලබන ගුණාත්මක නොවන නිෂ්පාදනවල ස්ටිරොයිඩ් මර්කරි වගේ බැරලෝහ අන්තර්ගත කරලා බ්ලීචින් අන්තර්ගත නිෂ්පාදන තමයි තියෙන්නේ. ඉතින් මේ අය ආයතනය කරේ තිබූ විශ්වාසය නිසාම දිගින් දිගටම කරපු ඒ ඉල්ලීමේ ප්‍රතිඵලයක් හැටියට අපි ඇක්ටිව් ෆෙයානස් කැප්සූල් එක අපේ පරිභෝගික ජනතාව වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙනවා. මේකේ සැප්‍රන්, වෙනිවැල්, රෝස්මරි, නෙල්ලි, ඔරේන්ජ් පීල්, විටමින් C කියන ස්වභාවික දේවල් ටික අන්තර්ගත කරලා ස්වභාවිකව ලබා දෙන ඔක්සිජන් බූස්ට් කිරීමක් මගින් ඉන්ටර්නල් ග්ලෝ එකක් ලබා දෙන. කෘතිම සුදුවීමක් නෙමේ ඔබේ සම අභ්‍යන්තරයෙන් පැහැපත්වීමක් දිස්නයක් ලබා දීම තමයි මේ තුළ සිද්ධ වෙන්නේ. අපි දන්නවා කොලජන් කියලා කියන්නේ අපේ ශරීරය නිරෝගී කරන්න, සුන්දර කරන්න ලොකු බලපෑමක් ඇති කරන දෙයක්. අපි කියනවා කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම සුන්දර කරන්න, නිරෝගී කරන්න කොලජන් වලින් ලැබෙන පිටුවහල අතිමහත් කියලා. විටමින් C මම කලිනුත් මතක් කරා. විටමින් C කියලා කියන්නේත් අපේ විශේෂයෙන් වයසට යන එක අපිට නතර කරන්න බෑනේ. නමුත් වයසට යෑමේදී ඇතිවන පෙනුම අපිට පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ සියල්ල ඇක්ටිව් ෆෙයානස් එක තුළ ඒක භාවිතා කිරීම තුළ ඔබට ලබා ගන්න පුළුවන් ඔරේන්ජ් ෆීල්. දොඩම් සාරය තරම් කොලජන් වලට වෙන කිසිම උදාහරණයක් දෙන්න බෑ, සාර්ථක උදාහරණයක්. ඒත් එක්කම කොලජන් සපිරිවීම සුන්දර සමක ලස්සන රහසක්. හොඳයි. දැන් මේ කොලජන් ගැන කතා කරනකොට වෛද්‍යතුමනි දැන් කොලජන් ඕනෑ තරම් දැන් වෙළඳපොලේ තියෙනවා, සෝෂල් මීඩියා වල ගියත් මේ කොලජන් නිෂ්පාදනයන් තියෙනවා. ඉතින් මේ කොලජන් අවලින් අපේ ශරීරයට ගොඩක් බෙනිෆිට්ස් ලැබෙනවා. කොලජන් අපේ ආහාර මගිනුත් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මකව වෛද්‍යවරයෙක් විදිහට මේ කොලජන් බාහිරෙන් අපේ ශරීරයකට එකතු කර ගැනීම ගැන ඔබතුමන්ගේ අදහස මොකක්ද? ඔව්, ඇත්තටම දැන් අපි කොලජන් වල තියෙන ප්‍රයෝජන ටිකක් කතා කරොත් එහෙම අපි දන්නවා ශරීර ව්‍යුහාව නිර්මාණය කිරීමේදී කොලජන් ඉතාම වැදගත් වෙනවා. එතකොට හෘදේ, රුධිර නාල ඒව නිර්මාණයේදී කොලජන් අනිවාර්යයෙන් වැදගත් වෙනවා. ඊට පස්සේ අස්ථි කණ්ඩර ඒ වගේම අපේ සමේ ප්‍රත්‍යක්ෂතාවය ඇති කිරීම, සමේ තෙතමනය ඇති කිරීමට මේ කොලජන් ඉතාම වැදගත් වෙනවා. ඉතින් අපි දන්නවා මේක ස්වභාවික ප්‍රෝටීනයක්. එතකොට ඒ ස්වභාවික ප්‍රෝටීනය අපේ මේ මුල් තරුණ කාලයේදී සාමාන්‍ය ශරීරය තුළම නිපද වෙනවා. අපි ගන්න ආහාර වලින්, ස්වභාවික දේවල් වලින්, ඒ වගේම අපි ගන්න මේ මස් මාංශ වලින්, අපි බිත්තර වර්ග, ඒ වගේම මස් අස්තිවල අපි සුප් වර්ග වලින්, ඒ වගේ දේවල් වලින් කොලජන් ලැබෙනවා. නමුත් ස්වභාවිකව අර කොලජන් නිෂ්පාදනය වයසට යාමත් එක්ක අඩු වෙනවා. එතකොට තමයි අපේ යම රැලි වැටෙන එක, ඒ වගේම අපේ සම වියලීම, ඒ වගේම අස්ථිවල තියෙන දුර්වලතාවයන්, අස්ථි ඇදවීම, ওই වගේ දේවල් ඇති වෙනවා. ඉතින් මේ වයසට යාමත් එක්ක අඩු වෙන කොලජන් ප්‍රමාණය අපිට පෝෂණ අතිරේක විදිහට ගන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නැහැ. ඊට අමතරව අපි ඒව තෝරාගත්ත විශේෂ ආහාර වර්ග තියෙනවා. සුප් වර්ග වලින්, ඒ කියන්නේ මස් කටු යොදාගෙන හදන සුප් වර්ග වලින්, ඒ වගේම මාළුන්ගේ සමේ, බිත්තර සුදුමදි වගේ ඒ දේවල් පාවිච්චි කරපුවම කොලජන් ලැබෙනවා. ඉතින් අපේ වයසට යනකොට ඒ දේවල් අපිට භාවිතා කරන්න වෙනවා. ආහාර අතිරේකයක්වත් භාවිතා කරන්න. මොකද ඒකේ හානියක් වෙන්නේ නැහැ. මොකද අපේ අඩු වෙන කොලජන් ප්‍රමාණය තමයි ස්වභාවිකව අපිට ලැබෙන්නේ. එතකොට අපේ අපි දන්නවා මේ මාංශපේශී නිර්මාණය කිරීමට කොලජන් වැදගත් වෙනවා. ශරීරයේ හැඩය පවත්වාගෙන යන අස්ථි පද්ධතියේ තියෙන ශක්තිමත් භාවයට, එතකොට සමේ පැහැපත් භාවයටත් මේ කොලජන් වැදගත් වෙන හින්දා කොලජන් අභ්‍යන්තරව ගත්තයි කියලා එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කදී රූසිලෝන් නිෂ්පාදන පිළිබඳව කතා කරන්න අපිත් එක්ක එකතු වුණා. රූසිලෝන් නිෂ්පාදන උපදේශක වෛද්‍ය මනුක ජයරත්න සමගින් රූසිලෝන් සමාගම් සමූහය, රූසිලෝන් රූපලාවන්‍ය උපදේශිකා, බදුල්ල සැලොන් හැඩකාරී අධිපතිනී පාඨමාලා උපදේශිකා රෝෂිකා දිසානායක මහත්මිය. ඉතින් ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී වැඩසටහනට එකතු වුණාට.